හිතන්න රැකියා ස්ථානයක ගන්න පොඩි තීරණයකින් මුළු සමාජයක්ම වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඇත්තටම සුවිශේෂී ගොඩක් වැදගත් තීරණයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ කතාවේ ඉන්නේ ඉන්දියාවෙන්. විශේෂයෙන්ම ඉන්දියාවේ ටෙක් හබ් එකක් විදිහට හඳුන්වන කර්ණාටක ප්‍රාන්තයෙන්. හැබැයි මේ පාරේ යාලා ඉතිහාසගත වෙන්නේ තාක්ෂණයෙන් නෙවෙයි වෙනස්ම දෙයකින්. ඒ තමයි කාන්තාවන්ට වැටුප් සහිතව ඔසප් නිවාඩුවක් ලබා දීම. හැබැයි ඉතින් හිතෙන්න පුළුවන් ඇයි මේක මේ තරම් ලොකු දෙයක් වෙන්නේ? මේක ගැන මේ තරම් කතා බහක් ඇති වෙන්න හේතුව. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? හේතුව තමයි මේක. කෝටි 140කට වඩා වැඩි ජනගහනයක් ඉන්න මුළු ඉන්දියාවෙම මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන පළවෙනිම ප්‍රාන්තය තමයි කර්ණාටකය. ඉතින් මේක ඇත්තටම පෙරලිකාර පියවරක්. හොඳයි. ඉතින් අපි බලමු මේ අලුත් ප්‍රතිපත්තිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ නිවාඩු ලැබෙන්නේ කාටද කොහොමද? අපි මේ විස්තර ටිකක් බලමු. හරි. මේකේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. 1. මේ නිවාඩුවට සුදුසුකම් ලබන්නේ කවුද? රජය වේවා, පෞද්ගලික අංශය වේවා කිසිම වෙනසක් නැහැ. වයස අවුරුදු 18ත් 52ත් අතර ඉන්න හැම සේවිකාවකටම මේක ආදාළයි. 2. නිවාඩුව කොච්චර කල්ද? මාසෙකට 1 දවසක්. වැටුප් සහිතව. 3 වෙනිය සහ සමහර විට වැදගත්ම දේ තමයි මේ නිවාඩුව ගන්න කිසිම ડોක්ටර් රිපෝට් එකක්වත් මුකුත් ඕන නැහැ. ඒකෙන් ඇත්තටම කාන්තාවන්ගේ අත්දැකීමට ගෞරවයක් දෙනවා. හොඳයි. ප්‍රතිපත්තියක් හදන එක දෙයක්. ඒකෙන් ඇත්තටම කී දෙනෙක්ගේ ජීවිතවලට බලපෑමක් ඇති වෙනවද කියන එකනේ වැදගත්. ඉතින් අපි බලමු මේ තීරණය කර්ණාටකයේ කොච්චර ලොකු පිරිසකදී බලපානවද කියලා. මේ ඉලක්කම දිහා බලන්න 3,50,000 ඉඳන් 4,00,000 දක්වා මේක නිකම් ඉලක්කමක් විතරක් නෙවෙයි. ඒ තමයි මේ අලුත් නීතියෙන් සෘජුවම ප්‍රයෝජන ලැබෙනවා කියලා ගණන් බලලා තියෙන කර්ණාටකයේ වැඩ කරන කාන්තා පිරිස. ඒ කියන්නේ හිතන්නකෝ 4,00,000කට කිට්ටු පිරිසකගේ වැඩ ජීවිතේට මේකෙන් ධනාත්මක වෙනසක් වෙන්නයි යන්නේ. හරි. ඉතින් කර්ණාටකය මේ වගේ පියවරක් ගත්තා. හැබැයි මේක යාලා විතරක් කරන දෙයක්ද? එහෙම නැත්නම් මේක ලෝකය පුරාම යන ලොකු ට්‍රෙන්ඩ් එකක කොටසක්ද? අපි පොඩ්ඩක් බලමු මේකේ ගෝලීය පැත්ත. ඇත්ත කතාව තමයි ඉන්දියාවට මේක අලුත් දෙයක් වුණාට ලෝකෙට මේක එච්චර අලුත් දෙයක් නෙවෙයි. ඔසප් නිවාඩුව කියන මේ අදහසේ දැනටමත් ලෝකෙ රටවල් කීපයකම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජපානය. එයාලා මේක පටන් අරන් තියෙන්නේ කවුද දන්නවද? 1947 දී. ඒ තරම් ඈතක. ඊට පස්සේ මෑතකදී ස්පානියාත් මේකට එකතු වුණා. දකුණු කොරියාව, ඉන්දුනීසියාව මේ රටවලත් මේ ප්‍රතිපත්ති තියෙනවා. ඉතින් කර්ණාටකය දැන් එකතු වෙන්නේ අන්නේ වගේ ප්‍රගතිශීලී රටවල් තියෙන ලිස්ට් එකකට. ඉතින් මේ හැමදේම එක්ක අපි පොඩ්ඩක් නැවතිලා හිතමු. මේක නිකම් නිවාඩු දවසක් දෙන එකක් විතරද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේක ඇතුලේ තියෙනවද? අපි හැමෝම රැකියා ස්ථානයේ සමානාත්මකතාවය ගැන කතා කරනවා නේද? ඉතින් ඒ දිග ගමනේදී කාන්තාවන්ගේ ශාරීරික යථාර්ථයන් පිළිගෙන ඒකට ගරු කරලා ඒ වෙනුවෙන් මේ වගේ පහසුකමක් දෙන එක ඇත්තටම වැදගත් සම්දිස්ථානයක් නෙවෙයිද? කර්ණාටකයේ මේ තීරණය ඇත්තටම අපි හැමෝගෙන්ම අහන්නේ අන්නේ ප්‍රශ්නේ තමයි.